ඉතින් ආයිබෝවන් මම ඉතින් අද මේ වීඩියෝ එක කරන්න ගත්තේ නිදහසේ වෙසක් පොය දවසේ විශ්‍රාමික රණවිරුවෝට කතා කරන්න ඕන හින්දා තමයි මම මේ විශේෂයෙන් මේ වීඩියෝ එක කතා කරන්න ගත්තේ. ඉතින් ඇත්තටම විශේෂයෙන් අපි කල්පනා කරලා බැලුවට පස්සේ විශ්‍රාමික රණවිරු ප්‍රජාව ගත්තට පස්සේ සමස්ත ආරක්ෂක අංශයේම යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය ඇතුළුව සිවිල් ආරක්ෂක කමිටුව ගත්තට පස්සේ විශ්‍රාමික රණවිරුවන් ගත්තට පස්සේ මේ තරුණ ස්වභාවය තරුණ ප්‍රජාව මහා දැවැන්ත ශක්තියක් අරගෙන මේක සීසීකට විසිරිලා තින්නේ. ඒකින්දා මේ අලුතෙන් ගෙන ඕගොල්ලෝ ගොඩාක්ම යුද හමුදාවේ විශ්‍රාමික රණවිරුවෝ මහා පරිමාණයෙන්ම විශ්වාස කර අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් අපේ ජනාධිපතිතුමාගෙන් මොකක් හරි සහනයක් වෙයි කියලා. ඒගොල්ලොන්ට දැන් ආපස්සට හැරිලා බලන්න බැරි තත්ත්වයට වෙලා තිනවා. මොකද මම දන්නවා මගේ ඉන්නෝ යාළුවෝ ගොඩක් ඉන්නෝ විශ්‍රාමික ගිය රණවිරුවෝ. ඒගොල්ලෝ දේශපාලන කටයුතු කතා කරනවා, අදහස් උදාස යාමයා කරගන්නවා. ඉතින් ගොඩාක් දුරට බැලුවට පස්සේ කතා කරන සෑම එක්කෙනෙක්ම අනුර කුමාර දිසානායකව මහා පරිමාණයෙන්, පොඩියට නෙමෙයි මහා පරිමාණයෙන් තමුන්ගේ ජීවිතය හා සමානව කැපකිරීම කළා වැඩ කරපු මේ විශ්‍රාමික රණවිරුව හොඳ පළපුරුද්දක් තියෙන සිස්ටම් එකක් දුවන ක්‍රමවේදය දන්න මේ විශාල රණවිරු ප්‍රජාවම ඒකමතිකව තීරණය කරා අනුර කුමාර දිසානායක තමයි දැන් මේ රට කරන්න ඕන පුද්ගලයා කියලා. දැන් අනුර කුමාරට ඒක ඒ ඔයගොල්ලෝගේ කැමැත්තට කොහොම හරි ඒ පාලනයේ කටයුතු ගෙනාවන්නේ. දැන් පාලනය කටයුතු වෙනවා. දැන් අදට මාස 20ක විතර ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු එකමාරකට එහා පැත්තේ රජයක් තමයි මේ රට තුල තියෙන්නේ. ආණ්ඩුවක් අරගෙන මදු සමය ගත කරලා ඒ කියන්නේ ආණ්ඩුවේ සුපිරිම බලය තියෙන සුපිරිම කාල සීමාව තමයි දැන් මේ ගෙවිලා තියෙන්නේ. දැන් මෙතනින් එහා පැත්තට දිව දොට්ට එනවා. ඒ කියන්නේ කන්ද සැහැල්ලුවෙන් එන්න පුළුවන් ටික තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් දිව දොට්ට එන කාලේ. එතකොට අර නිදහසේ ආපු කාලේ මොකද්ද අපේ රටට සිදුුනේ කියලා පොඩ්ඩක් ගත්තට පස්සේ මම අපේ රණවිරුවන්ට පැහැදිලිවම මතක් කරලා දෙන්නම්. එදා අනුර කුමාර බලයට එනකොට සීනි තිබ්බේ 198යි. අද 230යි. පරිප්පු තිබ්බේ 340යි. අද 360යි. ඊට පස්සේ හාල් මැස්සෝ එදා තිබ්බේ 880යි. අද 1450යි. ඒ වගේ විස්තර ගොඩාක් තියෙනවා. ඉතින් ඒක ගත්තට පස්සේ අපි උපයන මුදල් එක්ක මේ ජීවත් වීමේ රටාව ගත්තට පස්සේ අපේ පන්තියට මොකද්ද වෙලා තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ඔක්කොම දැන් ඕගොල්ලෝ ගත්ත තීරණේ අරගෙන ආපස්සට හැරෙන්න බෑ කියන වචනක ඉන්න එපා. තේරුමක් නැහැ. අනික මේ එක පුද්ගලයන්ව හොඳයි කියලා විශ්වාස කරලා බලලා තීරණ වලට යන්නත් බෑ. හේතුව මොකද දන්නවද? අපි කාවක්වත් කාලා බලලා නෙවෙයි කරන්නේ. දැන් අනුර කුමාර හොඳයි කියලා කියනවා කට්ටිය, සජිත් ප්‍රේමදාස හොඳයි කියනවා කට්ටියක්, රනිල් හොඳයි කියනවා, ආපහු ඊ ලංකාර ආපහු මෙයා වෙනවා, ඊට පස්සේ ඔක්කොම හොඳ නෑ, නාමල් හොඳයි කියනවා. ඔහොමනේ ඔක දෝලණය වෙන්නේ. පේනවනේ සමාජෙ පේනවනේ මොකද වෙන්නේ කියලා. ඉතින් රණවිරු ප්‍රජාව හැටියට මම ඕගොල්ලොන්ට ආරාධනා කරනවා මේ ෂෝ එක ඡන්ද වලින් පත් වෙන ජනාධිපතිවරු මොන විදිහේ බලය ගෙනාවත් ඒ බලවේගය ජනාධිපතිතුමාව හෝ ඒ පවතින රජය හරි ක්‍රමවේදයට කරකවන්න පුළුවන් කොටසක් නිර්මාණය කරගන්න, බලවේගයක් නිර්මාණය කරගන්න අවශ්‍යතාවය තියෙනවා දැන්. මොකද නැත්තම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ සිංහලය කියන කණ්ඩායමට. මොකද දිගින් දිගටම සිංහලයා ලෝකෙම කොන් වෙලා යන, බුද්ධ ආගම ශාරු වෙනවා, බුද්ධ ආගම ශ්‍ර වෙන තත්ත්වයක් තියෙන්නේ දැන්. ඉතින් ඒකින්ද මේ බුද්ධ ආගමයි සිංහලයයි ශ්‍රී ලංකාවයි කියන මේ කොම් මාර විදියට දන්වල මාර විදියට ශක්තිමත්ව බැඳලා තියෙන්නේ. මේ සිංහලයා කියන එක්කෙනාගේ සියලුම සංස්කෘතික ඉතිහාසය සම්පූර්ණයෙන්ම බුද්ධ ආගමත් එක්ක තමයි ගොඩ නැගෙන්නේ. ඉතින් බුද්ධ ආගමයි සිංහල කියන නාමයයි මේ ලෝකෙන් තුරන් වෙන්න කලින්
දැනට ශක්තිමත්ව එළියේ ඉන්න සමාජය හැටියට මම හිතන්නේ විනයක් ඇතුව වැඩසටහනක් කරගෙන යන්න පුළුවන් ලොකු බලවේගයක් දැන්ට තියන්නේ මෙන්න මේ විශ්‍රාමික රණවිරුවන්ගේ අතේ තමයි ඕක තියන්නේ. ඉතින් මම කියනවා මේකට මහා දානපෙතියෝ අවශ්‍යත් නෑ. මහා උගතුන් මේකට අවශ්‍යත් නෑ. ඒක හින්දා අපි විසින්ම අපි ඉන්න සායම් මේජලා ඉන්නවා W1ලා ඉන්නවා ස්ටාප්ලා සායල් ඉන්නවා ඔය ඔක්කොම මණ්ඩල වාර්තා කරලා තියෙනවා. ඒ වගේ හැම පැත්තෙම කරපු සමූහයක්නේ අපි මේ ඉන්නේ. ඉතින් අපිට අපි විසින් හදාගත්ත ක්‍රමවේදයක් නීති රීති කියලා දෙකක් තියෙනවානේ. නීතිය කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සම්මත වෙලා තියෙනවා. අපි දන්නවනේ රටේ නීති රීති මොනවද කියලා. ඉතින් ඒ නීති වලට උඩින් යන සෑම රාජ්‍ය නායකයෙක්වම ආපස්සට හරවන්න පුළුවන් බලවේගයක් නිර්මාණය කිරීම තමයි මගේ අදහස. ඉතින් මං ආදරණීය රණවිරුවන්ට වැඳලා කියනවා ඕගොල්ලෝ ඔය ශක්තිය ෂෙයා වෙන්න දෙන්න එපා. දැන් අපි ගත්තොත් ගෝඨාභය රාජපක්ෂගේ අවුරුදු 5ක් විශ්‍රාම හිටියා. දැන් අනුර කුමාරේ ටිකක් හිටියා. රනිල්ගේ මේ මෛත්‍රීපාලගේ භාගයක් ඇද්දා. එහෙම තියෙනවනේ අපේ විශ්‍රාමික කාලේ ගෙවිලා යනවනේ. දැන් අපි පහේ කෑලි දෙකක් සෙල්ලම් කරා. මොකක්ද උනේ? රටට වෙච්ච දේකුත් නැහැ, ගමට වෙච්ච දේකුත් නැහැ. ඒකින්ද මම විශ්‍රාමික රණවිරු ප්‍රජාවටම ආරාධනා කරන ඔය තැන්වල කුඩා කණ්ඩායම් වශයෙන් හැම තැනම බිහි වෙලා තියෙන පුංචි විශ්‍රාමික සමිති සමාගම් ටික ඔක්කොම එකතු වෙලා අපි පරිපාලන කටයුතු ස්වභාවයකුත් හදාගෙන මුළු ලංකාවම නියෝජනය වෙන පරිදි අපි අදහස් නීති රීති වලට යටත්ව යම් කිසි ගමනක් මේ ශ්‍රී ලංකාව සහ බුද්ධාගම මේ සිංහලයව යම් කිසි ගමනක් ගෙනියන්න පුළුවන් බලවේගයක් නිර්මාණය කරන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඒ වගේම මගේ Facebook පිටුව දැන් views 25000 කිට්ටු කරලා තියෙනවා. ඉතින් ඒකෙන්ද මේ පණිවිඩය පුළුවන් තරම් යාළුවෝ අතර ෂෙයා කරලා ඕගොල්ලොන්ගේ අදහස් දීලා මේක සෑම විශ්‍රාමික රණවිරුවෙකුටම ෂෙයා කරන විදිහට ඕගොල්ලෝ මේ අදහස දෙන්න. මගේ ළඟ තියෙනවා සියලුම විස්තර මම මේ ලියලා තියෙනවා. සියලුම විස්තර ඒ විදිහට බලලා අපි අදහස් එහා මෙහා කරගෙන අවශ්‍යතාවය අනුව මහා විශාල බලවේගයක් විශ්‍රාමික රණවිරුවන්ගෙන් සමන්විත සමූහයක් අපි බිහි කරමු කියන එක කියනවා. මම ආදරෙන් මතක් කරනවා නැවතත් යාළුවෝ මේ පණිවිඩයේ සියලුම කට්ටියට දැනුම් දීලා විශ්‍රාමික රණවිරුවෝ සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන් ක්‍රමවේදය තියෙනවා. මාත් එක්ක ඔය කතා බහ කරාම මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. WhatsApp නම්බරේ මගේ තියෙනවා 076යි 33යි 28යි 573 076යි 33යි 28යි 573 නම්බරයට කතා කරන්න. දැන් අපේ විශාල සොල්දාදුව වගේ අසාධාරණයට පත් වෙලා තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ පරිමාණයෙන්ම අර ඉවෝන් ලංකා සමූහ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරලා ඒගොල්ලොන්ට මහ විශාල අසාධාරණයක් වෙලා තිනවා. ඒ ගැනත් අපි හොයලා බලන්න ඕන. මොකද අපේ සොල්දාදුන් නොමග යවලා කරපු වැඩ. ඉතින් ඒ සම්බන්ධයෙන් විස්තර දැනගන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් දන්න අය ඉන්නවා නම් මගේ නම්බරයට කතා කරන්න. යාළුවෝ බලන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම මේ පණිවිඩය ෂෙයා කරලා කමෙන්ට් එකක් දාලා ඕගොල්ලොන්ගේ අදහස දාලා වෙලා මට කියන්න. අපි වෙනස් විදිය ක්‍රමවේදයක් පාවිච්චි කරලා මේ පාලනය වෙනස් කරන්න නැතුව හරි ගමන ගෙනියන්න ඕන. ගමන්පතයක් නිර්මාණය කරමු. ස්තුතියි.